Hi, welcome back to my YouTube channel. මට හිතුණා අද ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න ඕනේ කියලා. ඇත්තම කිව්වොත් අද මම ගොඩාක් අසනීප වෙන්නේ. මට උණ හැදිලා ඊයේ මම ගොඩාක් අසනීප වුණා. මේකක් කොහොමද වැඩි වෙලා. හැබැයි මට හිතුණා අද දවසේ මම පොඩි වැඩ වගේක් කරන්න හිතන් ඉන්නවා. මගේ වැඩ නෙමෙයි. අපේ අම්මගේ වැඩ වගේකට එළියට යන්න හිතන් ඉන්නවා. ඒ හින්දා අද දවසේ ගෙවන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක vlog එකකින් share කරගන්නවා කියලා මම හිතුවා. එහෙනම් ඔයාලා බලන් ඉන්න මගේ අද දවසේ ගෙවන්නේ කොහොමද කියලා. ඉතින් මම වොෂ් එකක් දාගත්තා. මේ තමයි අද මගේ අවුට්ෆිට් එක. දැන් අම්මත් එක්ක ටවුන් එකට යන්න රෙඩි වෙන්න ඕනේ. ඉතින් මම මේක තමයි අඳින්නේ. මම දඩබඩ ගාලා ලෑස්ති වුණා. කොණ්ඩ විතරක් පීර ගන්න බැන්නා. get ready with me එකක් කරා. මම මගේ TikTok page එකේ දාලා තියෙනවා. ඒක බලන්න. අම්මා කියලා පරක් වෙලා තියෙන දැන් යන්න ඕනේ ඉතින්. ඉතින් ගොඩක් ලොකුවට කොණ්ඩ පිරිපිර ඉන්නේ නැහැ. දැන් කොහමද මම ලූස් හෑම තමයි දාගෙන යන්නේ. මගේ කොණ්ඩේ හරීම අකීකරුයි. ඉතින් මොකද්ද මම කියන්නේ මම TikTok page එකක් කරනවා. ඒකත් මේ YouTube එකේ නමම තමයි තියෙන්නේ. follow කරලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් ගිහින් බලලා follow කරන්න. මම හැමදාම වගේ ඉතින් අදත් පරක්කුයි. විරිස් දාන්නේ නැහැ. මේක තමයි normal ගන්නේ. මං හිතන්නේ මම විතරක් නෙමෙයි කොහොම හරි ගමනක් යන ලෑස්ති වෙද්දි හැම ගේල් කෙනෙක්ම මෙහෙම තමයි. මට බැරි වුණා ඔච්චර කියලා වුණා. ඒක දාගන්න ඕනේ ආයෙම. BB powder එක දාගන්නවා. මම අතනේ කොන්ටැක්ට් powder එක ගන්න. ඒක ලියවම තමයි ඔය වෙනවා වගේ හිතනවා. හරි. දැන් එහෙනම් ඉතින් අපි යමු. දැන් එහෙනම් අපි ඔච්චර දාගත්තා. bye. යන ගමන් හම්බෙමු කියලා කිව්වට මං එළියට බැස්සට තාම අපේ අම්මා මට කෑ ගැහුවට එයා රෙඩි වෙලා නැහැ. ඔයාලගෙත් මෙහෙමද බලන්න. යන්න විනාඩියකට කලින්ද වතුර ගහලා කාර් එක හොදගන්නේ. අවුව වැඩි ළමයි. මේ අපේ ගෙදර හැමදාම එහෙමයි. කොහේ හරි ගමනක් යන ලෑස්ති වෙලා ඉවරනාට පස්සේ තමයි කාර් එකේ ඩස්ට් එක හොදටම තියලා ඉන්නේ. කාර් එකට නිකන් වතුර දෙකක් ගහන්න. එහෙම ගහන්න හොඳ නෑ ආයිනා. මට එහෙම තමයි ගහන්නේ. ඉතින් දැන් යන්න ඕනේ. අම්මා තාම නැහැ. ඉතින් මම මේ ෆෝන් එකේ හඩ මෙහාට තියදී බැලුවා කැමරා එක ලස්සනට සෙට් කරගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. නෑ ඒ මට කිසිම තැනකින් තියාගන්න බෑ. ඒක එහාට මෙහාට ෆේල් වෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් ෆෝන් එක ඔඩොක්කුවෙම තියාගත්තා. මම මේ ලිප්ස්ටික් චුට්ටක් ගන්න හදන්නේ. මොකද මම කැම් එකෙන් තමයි දැක්කේ මගේ ලිප්ස්ටික් හරියට ගෑවිලා නැහැ කියලා. මොකද මේ මම පරක්කු වෙලා හිටියේ මේ වෙලාවේ මේ මොකද ෆෝන් එක මම හිතා ස්ලෝ වැටිලාද කොහෙද වීඩියෝ එකේ ඉන්න හරිම ස්ලෝ එකේ තමයි වීඩියෝ වෙන්නේ. අද නැත්තම් හෙට ළමයි මම සැලුන් එකට යනවා. මගේ අයිබ්‍රෝස් හොඳටම ඇවිලා. අතරම මගේ මූණ හරිම ඩල් වෙලා තියෙනවා. මොකද දැන් දවස් ගාණක් තිස්සේ එහාටයි මෙහාටයි ඇවිදිනවා. හරි ඕන් අම්මා එළියට බැස්සා. දැන් අපි යමු. අනේ ලස්සනට වෙනවා හස. එයාවනේ. අපි ටවුන් එකට මුලින්ම ආපු ගමන් මෙයාව වාහනයට නාගගත්තා. මොකද අපේ අක්කා පොඩි ගමනක් ගිහින් එන ගමන් තමයි මේ. අපි ආවත් එක්කගෙන අපි දැන් අපේ වැඩවලට යන්න ඕනේ. මට මේ දවස්වල මගේ මූණ දැක්කේදී හරිම දුක හිතෙනවා. මොකද මගේ මූණ ගොඩාක් ඩල් වෙලා. ඉතින් දැන් අපි කායක පාක් එකේ නවත්තලා අපි මේ පයින් ඇවිදගෙන යන්නේ අපේ අම්මගේ පොඩි වැඩකට. බලන්නකො අපි කොහෙටද ආවේ කියලා. අපි ආවේ අපේ අම්මගේ කණ්ණාඩි දෙක හදා ගන්න. මොකද කිව්වොත් එයා යාගේ කණ්ණාඩි දෙක කඩාගෙන තියෙන්නේ මේ නිදා ගන්න ගිහලා ඒක යට වෙලා. ඉතින් එයා හැමදාම එහෙම තමයි මොකක් හරි කරලා කඩා ගන්නවා. ඉතින් දැන් අපි ඒක හදන්න තමයි මේ මෙතනට ආවේ. අපි ගොඩක් වෙලාවට ස්පෙක්ටකල්ස් හදන්න මෙහෙන් තමයි මාත් දෙකක් හදාගත්තා. හැබැයි දාන්නේ නම් කලාතුරකින් තමයි. අම්මා බයිනවත් එක්ක මට ඒකට මේ අංකල් මාරම හොඳයි. ඉතින් මෙතන සර්විස් එකත් හොඳයි. මොකද කිව්වොත් මේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක කියනවා නම් මගේ මේ ග්ලාස් එක හදන්න ඕනේ කියලා කිව්වේ මම වැඩිපුර ලැප් අනම්මනම් බලන හින්දා ඒත් මේ ගිහිල්ලා ඇස් චෙක් කරලා ඒකට ගැලපෙන්න මගේ ග්ලාස් දෙකත් මම හදාගත්තා. ඇත්තටම ඒක හරිම ෂෝක් අවුයද්දිත් හරිම කූලින් ග්ලාස් දෙකක් එහෙම දාලා තමයි මේ අංකල් හදලා දුන්නේ. මේ ෂොප් එක තියෙන්නේ කැකිරාවේ. කැකිරාව ආවට කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනටම යන්න. ඉතින් දැන් ඒ වැඩේ ඉවර කරගෙන අම්මයි මායි අක්කයි මේ පයින්ම ඇවිදගෙන යනවා ආයෙම කායක ගාවට. මොකද අම්මයි අක්කයි දෙන්නම සාරි වගේක් අරන් තියනවා. දැන් අපේ අයියා කෙනෙක්ගේ වෙඩින් එකක් එනවා. ඒකට යාලට ජැකට් මහන්න දෙන්න ජැකට් ෆීස් ගන්න තමයි අපි දැන් ආවේ. මේ තියෙන එක සාරියක්. අඳින දවසට බලන්න කවුද මේවා අඳින්නේ කියලා.
කලු එක කලුවක් නෑ පුතේ. යන්නානේ මේ කිම්බල් මේක පොළ පාට තියෙනවා. මේකේ තියෙන අරක. මේ තියෙන අනිත් සාරි එක මෙතන තියෙන්නේ ඒක ක්‍රීම් පාටයි. ඒකත් කවදා අඳින්නේ කියලා එදාට විතින් බලන්න. ඊට පස්සේ ඉතින් අපේ අම්මට ඇත්තම කිව්වොත් අපේ අම්මට ඇඳුම් තෝරන එක මේ වගේ ජැකට් රෙදිය තෝරන එක තමයි හරිම අමාරු. අක්කයි මායි මේක හොඳයි කියලා කියලත් එයාට මිරේක ගාඩව ගිහින් බලන්න ඕනි කිව්වා ඒක එයාට ගැලපෙනවද කියලා. ඉතින් ඒ ටික තෝරගෙන අපි ආවේ අම්මටම නයිට් කිට් එකක් ගන්න ඕනි කිව්වා. ඒක බලන්න. ඉතින් රෙදි ටිකත් අරගෙන අපි ආවා ඒ ටික මහන්නත් දීලම යනවා කියලා. ඊට පස්සේ ඒ ටිකත් මහන්න දීලා අපිට පොඩ්ඩක් රස්නේ හින්දා අපි හිතුවා තැඹිලි ගෙඩිය බීලා යනවා කියලා. ඉතින් ඒ හින්දා අපි නැවැත්තුවා. අපි ඉස්සර පොළොන්නරු යනවා. පොළොන්නරුවේ යද්දී අපිට හම් වෙනවා කූල් තැඹිලි කියලා තැන. එතන තැඹිලි මාරම රහයි. එතනින් වගේ අපිට අය කවදාවත් කොතනදිවත් හම්බෙලා තිබෙන්නේ නැහැ. අපි ඉතින් මේ ඇන්ටිටත් කිව්වා අපිට කූල් විදියට තැඹිලි එක හදලා දෙන්න කියලා. අපි බලමු මෙයාගේවත් රස වෙයිද කියලා. ඔයාලට පේන නැති මගේ මූණෙන්ම ලෙඩ පාටක් නේද ළමයි. ඉතින් අපිට තැඹිලි එක ආවා. ඇත්තටම කියන්න ඕනේ ඔයාලත් එනවනම් මෙන්න මේ ඇන්ටිගෙන් මම පෙන්නුවේ. ඒ ඇන්ටිගෙන්ම තැඹිලි ඉල්ල ගන්න මේ විදියට කියලා. මේ මාරම රසයි මේක. මේකට තැඹිලි එක කපලා ඒකේ මද දාලා ඊට පස්සේ කසකසා දාලා එහෙම හදලා තියෙන්නේ. සීනි එහෙම නම් දාලා නෑ මං හිතන්නේ. හැබැයි පුදුම තරම් රසයි. රස්නේ දවස් වලට ඇඟ කූල් වෙන මරු. ඔයාලත් ඉතින් කැකිරාවේ මේ පාරේ යනවනම් අනිවාර්යෙන්ම මෙතනින්ම නවත්තලා මේක රසීලා බලන්න කියන්න ඕනේ. අපේ අක්කා බොන විදිය පේනවනේ. අඩියම තියෙන එකත් කනවා. හරි දැන් අපි බීලා ඉවරයි. මෙන්න මෙතන තැන මට ඇවිල්ලා නුවතටම නිින්ද ගියා. දැන් වෙලාව 4යි. අපි ඇද්දි 2යි කාලට විතර. ඉල්ලා මම චේන්ජ් කරගෙන මට එහෙමම නිින්ද ගියා. මට ගොඩාක් අමාරුවෙන් හිටියේ ඔළුවේ කැක්කුම වැඩි වෙලා. ඉතින් දැන් වෙලාව 4යි. මම දැන් කන්න හදන්නේ. අපේ මෙහෙට සිග්නලුත් නැහැ. මොකක් හරි මොකද මම දන්නේ මොකද ගිනි අරගෙන කියලා අම්මා කිව්වා මෙහි බැංකු වැඩක් බැංක එකක්වත් වැඩක් නැහැ. එහෙම අර ඔන්ලයින් වැඩ කරන කිසිම ආයතනයක් වැඩ නැහැ. ඉතින් මට ෆෝන් එක බන්න විදියකුත් නැහැ. ෆෝන් එකේ ඉගෙන සිග්නල් එකක්වත් එක කණුවක්වත් නැහැ. කරන්ට් එක තියෙනවා. කරන්ට් එකේ අවුලක් නැහැ. ඉතින් දැන් මම කන්න හදන්නේ. මොකද 4යි වෙලාව. අපි එන ගමන් මගේ තැඹිලි කූල් තැඹිලි විවුණා. ඊට පස්සේ මකක්කුට ඇවිල්ලා අපි බඩේරඟ කෑවා. ඒක වීඩියෝ කරේත් නැහැ. මගේ ඔළුව සක්ම වැඩි වෙලා තිබ්බ හින්දා. ඉතින් අපි දැන් කමු. ඉතින් මෙන්න මේ ටික තමයි තියෙන්නේ කන්න. රස කෑමක් තියෙනවා. මම ආසයි මේ අපේ අම්මගේ චිලි පේස්ට් එකක් හදනවා ඒකට. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මම මේ වීඩියෝ එක එඩිට් කරගෙන නම් වීඩියෝ කරලා දවස් 2කට පස්සේ ඉතින් ඒ වෙද්දි නම් මට චුට්ටක් අඩුයි. මට මගේ වීඩියෝ වල තියෙන මූණ දැකීදී දුක හිතෙනවා. ඇස් යට ගිහිල්ලා මූණ කළු වෙලා වගේ. ඒ තරමට මං අසනීපෙන් හිටියේ. මට මේ ඔළුව කැක්කුම සැරින් සැරේට එන්නේ. මට මිග්‍රේන් තියෙනවා. සෙම වැඩි වෙද්දිත් එනවා. අවුවසර වැඩි වුණාමත් එනවා. එල්ලේ නම් අමෝ කියලා වැඩක් නැහැ. මට කාලයක් තිබ්බ අඩු වෙලා තිබ්බ. හැබැයි දැන් ආයෙම වැඩි වෙලා ඒකට ඉතින් ඒක තියෙන කෙනා තමයි ඒකේ වේදනාව දන්නේ නේද? මම බන්නේ මට පිස්සුද කියලා කියවනවා කියන ඉවරයක් නෑ නේද අනේ. අදාළ නැති දේවල් මම මේව වොයිස් දාති කියවලා. අවරට නොයනා හිරුදක හඩනා හිරුරැස්ස ගවුවා නින්නද කියලා කඳුලක් නැවුවා ඉන්නට මම හයිවිසයි අහන්නේ අහන්නේ හාසකම නුඹදක මේක හොඳට මිදිච්ච එක. ඒක ඔයා කන්න එකෙන් නම් මේක දුට්ටක් අමුතු. මං
දැන් ඉතින් ඔය කතා කර කර කන්නේ අපි කිරියම්මත් එක්ක. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ආඹ ටික ඔක්කොම කෑවා. මම කන්න ආසම ආඹකෙදී යට ඒක හරි රහයි යන්නේ. ඔයාලත් එහෙමද? ඊට පස්සේ ඉතින් මට තව කෑමක් හම්බුණා කියන්නේ මෙන්න මෙයා තමයි අරන් ආවේ බල්ලි. මේ තියෙන්නේ දන්න කෙනෙක් කියන්න බෑනේ. මේ තියෙන මොනවද දන්නවද? කෝන්. අපේ වත්තේ. ඒ කියන්නේ හේනෙන් තමයි කඩාගෙන ඇවිත් තියෙන්නේ මල්ලි ගිහිල්ලා තාත්තත් එක්ක කෝන්. ඊට පස්සේ දැන් මෙයා යන්නේ කෝන් වලින් අච්චාරුවක් හදන්න. කෝන් සුද්ධ කරන විදිය ආර දැකලා නැත්තම් මෙන්න මෙහෙම තමයි කෝන් සුද්ධ කරන්නේ. බලා ගන්නකො. මේ විදිහට කඩලා දාගන්න ඕනේ. ඊට පස්සේ එක්ස්ප්ලේන් කරන්න බලන්න කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔක්කොම කඩා ගන්න ඕනේ. ආ කඩා ගන්න ගමන් කෝලම් කර කර හිටියා. ඒ ටික කඩාගෙන මෙයා නම් මේ අලුත් වැඩක් වෙන කරන ඔයාලට පෙන්නන්නද කොහෙද? නැත්නම් ඉතින් මෙච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. මේ බෝතලයකට දාගත්ත අපේ ගෙදර තිබ්බ. ඊට පස්සේ ඒකට මේ මිරිස්සුයි ලුණුයි දාගත්තා. දැන් මේ දාගන්නේ සීනි. ඊට පස්සේ ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරන්න ඕන. අර බෝතලෙට දැම්මහම හොල්ලන්න ලේසියිනේ. ඒ හින්දාද කොහෙද මෙයා මේ බෝතලයකට දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම හොඳට කලවම් කරලා මෙහෙම දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකට සීනි ටිකක් දාගන්න අර ඇඹුල් ගොඩක් කන්න අකමැති කෙනෙක් නම් මේක මාරම රහයි ළමයි. ඒ රහ දන්නේ ඉතින් ගමේ ඉන්න අපි තමයි. කාලා තියෙනවද දන්නේ නැහැ ඉතින් ඔයාලා. ඉතින් දැන් මේ අපි කන්න තමයි හදන්නේ. තව ගොඩක් තියෙනවා කෝන් ඉතුරුලා පේනව නේද? මේකෙන් ටිකක් මම එක්කෙනෙක්ට අරන් යන්න ඕනේ දැන්. අසනීපෙන් හිටපු හින්දා ඉතින් අර කටත් අප්පිරියාවෙන් තිබ්බ හින්දා අද දවසම මම ගොඩක් කෑවේ ඇඹුල් ಜಾති. ඇත්තටම කිව්වොත් vlog එකක් කරන්න ඕන හින්දා vlog එකක් කරා මිසක මට අද පුදුම තරම් අමාරුයි. එහෙනම් ඉතින් මම අදට vlog එක මෙතනින් එන්න කරනවා. මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.